ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ඉන්දියාවයි පාකිස්තානයයි අතර කාශ්මීරය සම්බන්ධයෙන් ආයමත් මතුවලා තියෙන උණුසුම් තත්වය ගැන. ඔව්. අපිට මූලාශ්‍ර කීපයක්ම ලැබිලා තිනවා විශේෂයෙන්ම ඉන්දියාවෙන් ආපු ප්‍රකාශයක් තියෙනවා අර පාකිස්තාන පාලන කාශ්මීරයට එයාලා ප්‍රහාරය එල්ල කළා කියලා. ඉතින් අපි මේ ලැබිලා තියෙන තොරතුරු ටික ගැඹුරින් බලමු නේද? ඔව් බලමු. මේ හැමදීම එට්ටඟ පටන් ගන්න මීටර් ටික කාලයකට කලින් ඉන්දියා පාලන කාශ්මීරයේ වුණ අර දරුණු සිදුවීමත් එක්ක. අර ප්‍රහාරය. ඕ මතකයේ තිනේ. සටන්කාමී ප්‍රහාරයකින් අඩුම තරමේ 26 දෙනෙක් විතර මිය ගියා. ඒක විශාල සිදුවීමක් වුණා. ඒකින් පස්සේ දෙරටේ සම්බන්ධතා හොඳටම අහබදලු වුණා. ඉතින් දැන් මේ අලුත් ප්‍රකාශය එන්නේ අන්නේ වගේ පසුබිමක. හරියටම. ඒක තමයි වැදගත්. මේ ඉන්දියාවේ ප්‍රකාශය තනියෙන් බලන්න බෑ. අර කලින් වෙච්ච මාරාන්තික ප්‍රහාරය. ඔව්. ඊට පස්සේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නැති වුණ අර ගැටුම්කාරී තත්වය මේ ඔක්කොමත් එක්කම තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකින් නිකම්ම ප්‍රකාශයක් නෙවෙයි. නෑ මේක නිකම්ම ප්‍රකාශයක් නෙවෙයි. තත්ත්වය තවත් උත්සන්න වීමක් විදියට තමයි පේන්නේ. මේ කාශ්මීරයේ මේ කොටස් දෙකේ පාලනය ගැන තියෙන අර දීර්ඝකාලීන මතභේදය ඒක තමයි මේ හැම දෙයකම මුල තියෙන්නේ නේද? ඔව් ඒක ඇත්ත. හරි. ඊටකුත් මේක තවත් සංකීර්ණ කරන කාරණයක් තමයි අර Associated Press කියන්නේ AP පුවත් සේවය. එයාලා නිකුත් කරපු වීඩියෝ එක. ඒකේ කියනවා පාකිස්තාන පාලන කාශ්මීරයේ මුසාෆරාබාද් වල පිපිරීමකින් පස්සේ තියෙන දර්ශන වගයක් තියෙනවා කියලා. මුසාෆරාබාද් කියන්නේ ආගනුවරනේ පැත්තේ. ඕ. ඉතින් මේ වීඩියෝ එකෙන් මොකක්ද අතරම කියවෙන්නේ? මේක සාක්ෂියක්ද? ඔව්. ඒ වීඩියෝ එක තත්ත්වය තවත් පැටලිලි සහිත වෙනවා ඒක ඇත්ත. හැබැයි ඒකම බලන්න ඕන අනිත් පැත්තකුත් තියෙනවා. ඒ මොකක්ද? BBC එක, ඒ කියන්නේ BBC වාර්තා කරන විදිහක ඉන්දියාව ප්‍රහාර එල්ල කළා කියන අර නිශ්චිත තැන්. ඒව එයාලට තවම හරියටම හොයාගන්න බැරි වෙලා තියෙනවලු. එහෙමද? ඒ කියන්නේ හොයාගන්න බැරි වුණා කියන්නේ ප්‍රහාරය උනේ නැහැ කියන එකද? නැත්නම් ඒකෙන් වෙන දෙයක්ද කියවෙන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. එහෙම එකපාරටම නිගමනයකට එන්න හරිම අමාරුයි. BBC එකට තෙන් හොයාගන්න බැරි වුණා කියන එකෙන් ප්‍රහාරය උනේ නැහැ කියන්න බෑ. හරි. ඒ වගේම අර AP වීඩියෝවෙන් ප්‍රහාරයක් වුණා කියලා 100%ක්ම ඔප්පු වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට ඒ වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. මෙතන අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ වගේ ගැටුම් තියෙන වෙලාවට එන්න තොරතුරු කොච්චර අවුල් සහගතද කොච්චර පරස්පර විරෝධීද කියන එක. ඔව් ඒක නම් ඇත්ත. එක පැත්තකින් ප්‍රකාශයක් එනවා. හරියටම එක් පාර්ශ්වයකින් ප්‍රකාශයක් එනවා. මාධ්‍ය වලින් අර AP වීඩියෝ වගේ දෘශ්‍ය සාක්ෂි වගේ දේවල් එනවා. හයි. හැබැයි ස්වාධීනව තහවුරු කරගෙන තියෙන අමාරුවක් උත් තියෙනවා. අර BBC වාර්තාව වගේ. ඉතින් මේ ඔක්කොම එකට එකතු වුණාම ඇත්ත තත්ත්වය හොයාගන්න එක කොච්චර අභියෝගයක්ද කියන එක තමයි පේන්නේ. ඒ කියන්නේ අපිට මේ මූලාශ්‍ර දිහා බලලා දැනට කියන්න පුළුවන් වෙන්නේ ඉන්දියාව ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔව්. ඒකට පසුබිම් වුණු කලින් සිද්ධියක් තියෙනවා. යම් වීඩියෝ සාක්ෂියක් වගේ දෙයක් මතුවෙලා තියෙනවා. හැබැයි ඒක හරියටම තහවුරු කරගන්නත් ගැටලු තියෙනවා. එහෙම නේද? ඔව්. හරියටම ඒක තමයි. එතකොට මේ ඔක්කොමෙන්ම අපිට තේරුම් ගන්න තියෙන ලොකුම චිත්‍රය කියන්නේ සමස්තයක් විදිහට මොකද්ද? ලොකුම චිත්‍රය තමයි මේක ඊටාත්ම නොසන්සුන් සහ අවිනිශ්චිත තත්ත්වයක් කියන එක. පැහැදිලිවම එක පැත්තකින් ඉන්දියාවේ ප්‍රකාශය අනිත් පැත්තෙන් ඒක තහවුරු කරගැනීමේ ගැටලු. ඒ අතරේ අර AP වීඩියෝව වගේ දෘශ්‍ය දේවල් මතුවෙනු. ඔව්. මේ හැමදේම වෙන්නේ මෑතකදී වුණු දරුණු ප්‍රචණ්ඩත්වයකින් පස්සේ. ඉතින් මේ මූලාශ්‍ර වලින් අපිට පේන්නේ දෙපැත්තෙන් වෙන ප්‍රකාශ තහවුරු නොකන තොරතුරු. හරි. සයම් සාක්ෂි කැබලිති මැද ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා හරියටම කියන්න අමාරු ගිනි පුපුරු සහිත වාතාවරණයක් තමයි තියෙන්නේ කියන එක. අංශගත කළොත් අපිට පේන ප්‍රධානම දේ තමයි ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරය මුල් කරගෙන තියෙන මේ ගැටුම කොයිතරම් ගැඹුරුද? කොයිතරම් ඉක්මනින් උත්සන්න වෙන්න පුරවන්ද කියන එක. තොරතුරු කියන දේත් මේ ගැටුමෙම කොටසක් වෙලා වගේ නේද? හරියටම. ඒක තමයි. මෙතන අපි ගැඹුරින් හිතන්න ඕන කාරණයක් මතුවෙනවා කියලා මට හිතෙන්නේ. ඒ මොකද්ද? නම් බලන්න BBC වගේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පවා යම් දේවල් තහවුරු කරගන්න අමාරුයි කියලා කියනවනම් මේ වගේ සංවේදී භූදේශපාලනික අවස්ථාවලදී එන පරස්පර විරෝධී තොරතුරු ගොඩක් මැද්දේ සාමාන්‍ය කෙනෙක් කොහොමද ඇත්ත తත්වය වටහාගන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම අර AP වීඩියෝ වගේ විසිරුණු සාක්ෂි මත පදනම් වෙලා කරන වාර්තාකරණය
මේකෙන් අද කාලේ ගැටුම් ගැන තොරතුරු දැනගන්න එකී තියෙන සංකීර්ණ බව ගැන අපිට මොනවද කියන්නේ? ඇත්ත. ඒක හිතන්න වටින කාරණයක්. මේක නිකම්ම කාශ්මීරයට විතරක් අදාළ දෙයක් නෙමෙයි වගේ. ඔව් ඒක පොදුවේම තොරතුරු සහ ගැටුම් වාර්තාකරණය ගැන හිතන්න පොළඹවන දෙයක්.